ඉතින් ඔන්න අදත් ආවා වීඩියෝ එකක් අරගෙන. හැබැයි අද වෙනදා වගේ වීඩියෝ එකක් නවන්න නෙමෙයි අරගෙන ආවිල්ලා තියෙන්නේ. අද අරගෙන ආවිල්ලා තියෙන්නේ අපේ මේ පොඩි චෙෆ් ගේ පොඩි කුකින් වීඩියෝ එකක්. මේකේ සම්පූර්ණයෙන්ම අයිතිය සහ ගෞරවය ලැබෙන්න ඕනේ මේ අපේ පොඩි චෙෆ්ට. ඉතින් අද අපි මේ වැඩේ කරන්න තෝරගත්තේ පාවිච්චි කරන්න නැතුව අතහැරලා දාපු කුස්සියක්. ඉතින් අපි බලමු අද මේ වැඩේ කරන්න මොනවද ඕනේ අමුද්‍රව්‍ය කියලා. ඉතින් අපි අද ගත්තා පොඩි ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එකක්. ඒත් එක්කම බිත්තරයක් ඕනේ. ඒත් එක්කම පොල් තෙල් ඕනේ. තව ඕනේ බිස්කට් කුඩු. ඉතින් මේ විදිහට තමයි අපේ මේ කෑම එක හදාගන්නේ. අපි බලමු අපේ පොඩි චෙෆ් කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් පොඩි චෙෆ් ඔය ටික ඔහොම කරන අතරේ එයාගේ හෙල්ප් එකටත් කියලා මම ගිහිල්ලා තාච්චියක් ලිපේ තියලා ලිපත් පත්තු කරලා තෙල් ටික රත් වෙන්න තිබ්බා. සමහරු මේක කලින් හදලා කාලත් ඇති දන්නවද දන්නෙත් නෑ. හැබැයි මං හදන පළවෙනි පාර තමයි මේක. ඉතින් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. අද අපි මේක එළියට ඇවිල්ලා හදන්න කියලා හිතුවේ. අද අපේ ගෙදරට කරන්ට් එක නැහැ. ඉතින් කළුවරේ හදන්න බැරි හින්දා අපි මේ පරණ කුස්සියට අරගෙන ආවා මේක. මේක තෙලේ බැද ගන්නකොට ගොඩක් කර වෙන්න බැද ගන්න හොඳ නැහැ. මේක සාමාන්‍ය ගානට බැදීගෙන එනකොට අපි තේ තාච්චියෙන් බා ගන්න ඕනේ. මොකද මේක ගොඩක් කර වුණොත් තිත්ත ගතියක් එනවා. ඒකින්ද අපිට අවසානයේදී සෝස් එක මේක කන්න ටිකක් අමාරුයි. මේක හදලා නැත්තම් ගෙදරදී හදලා කාලා බලන්න. හරිම රස කෑමක් තමයි මේ. Thank you.